කොහොමද ඔයාලට? ඔන්න අදත් අරගෙන ආවා අපි අපේ listening practice එක. එහෙම නැත්නම් චෝකය වල part 2 එක. අපි මේ වෙනකොට part 1 එක අප්ලෝඩ් කරලා තියෙනවා අපේ channel එකේ. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා බලලා එන්න. මුලින්ම මතක් කරන්න ඕන අපේ වීඩියෝ එකේදී listening එක ඇහෙන වෙලාවෙදිම උත්තරේ මාක් කරගන්න. ඊට පස්සේ අපි ආයේ ඔයා ලියපු උත්තරේ හරිද වැරදි නම් ඇයි වැරදුනේ කියන එක ගැන පොඩි සාකච්ඡාවක් අතරමැදින් වීඩියෝ එකේ යනවා. හරි. එහෙනම් ඔන්න අපි වැඩි කතා නැතුවම අද පළවෙනි ප්‍රශ්නේ බලමු. デパートで女の人と男の人が話しています。女の人はどのお皿を買いますか？この魚の絵のお皿、いいですね。そうですね。でも、少し小さくないですか？そうですね。じゃあ、この花の絵のお皿はどうですか？あ、いいですね。絵も綺麗です。じゃあ、これにしましょう。 ඔන්න අද දවසේ පළවෙනි listening ප්‍රශ්නේ. මොකක්ද උත්තරය කියලා ඔන්න ඔයාලට මාක් කරන්න පුළුවන් දැන්. හරි. අපි බලමු මේ පළවෙනි ප්‍රශ්නේදී මොනවද අපිට අහුනේ කියලා. ඉතින් මුලින්ම මම පළවෙනි වීඩියෝ එකෙත් පැහැදිලි කරා ගොඩක් වෙලාවට මේ චෝක එකේදී අපිට කියන්නේ ඔන්නන හිතෝතෝ ඔතකොන හිතෝගා හනශිත ඉමස්. ඔක සාමාන්‍යයෙන් පොදු කොටසක්. හරියටම ප්‍රශ්නේ අහගෙන ඉන්න මෙයාලා මේ අහන්නේ ඔන්නන හිතෝ කරන දේද එහෙම නැත්නම් ඔතකොන හිතෝ කරන දේද කියලා. මොකද ඒ දෙක සාමාන්‍ය කියන්නේ හරියටම අපිට ඇහෙන්නේ නැතු අපිට පොඩ්ඩක් හරි පැටලුනොත් අපි ප්‍රශ්නේදී ගන්න උත්තරය සම්පූර්ණයෙන්ම වැරදි වෙනවා. හරි අපි බලමු මේ ප්‍රශ්නේ මොකක්ද අපෙන් ඇහුවේ කියලා. デパートで女の人と男の人を話しています。この魚の絵のお皿はいいですね。අනේ ගෑනු කෙනා කියනවා この魚の絵のお皿. ඒ කියන්නේ මේ තියෙන මාළු ඉන්න පිගාන හොඳයි නේද කියලා අහනවා. පිරිමි කෙනා උත්තර දෙනවා そうですね。でも少し小さくないですか? ඒ කියන්නේ එයා කියනවා මේක චූටි නේද කියලා. එහෙනම් දෙපාතෝ එකේ තියෙන මාළු ඉන්න පිගාන වෙන්නේ මෙන්න මේක. මේ කියන්නේ චූටි මාළු ඉන්න පිගාන. ලොකු එකක් වෙන්න බෑ. මොකද චීසයි කියලා කියනවනේ. ඊට පස්සේ ආයි ගෑනු කෙනා කියනවා そうですね. ඒකනේ. じゃあこの花の絵のお皿はどうですか? ඊට පස්සේ කියනවා එහෙනම් මේ මල් තියෙන පිගාන කොහොමද? දැන් මෙතන තියෙනවා පොඩි එහෙකුයි ලොකු එහෙකුයි. දැන් කලින් එක ප්‍රතික්ෂේප කරේ පොඩි නිසානේ. එහෙනම් කීයටවත් මේ මල් තියෙන පිගාන පොඩි වෙන්න බෑ. එහෙනම් ඒක අනිවාර්යෙන් මොකක්ද වෙන්න ඕන? ලොකු පිගාන වෙන්න ඕන. ඔන්න ඒකට පිරිමි කෙනා කැමති වෙනවා. ඊ දෙස්නේ කිරේ දෙස්. හොඳයි නේ. ඔගෙම ලස්සනයි. ජා කොරේනි ශිමෂෝ. එහෙනම් කොරේනි ශිමෂෝ. මේ කියන්නේ අර මේ දෙයා කරන්න හදපු දේ එහෙනම් මේක ගමු. එහෙම විදියට. හරි. ඒ කියන්නේ යා මිලට ගන්නවා කියන අදහස තමයි තියෙන්නේ. එහෙනම් අපෙන් ඇහුවේ මොනවද ගෑනු කෙනා මිලට ගන්නෙ කියලා. එහෙනම් මොකක්ද උත්තරය වෙන්නේ? 4 වෙනි එක තමයි උත්තරේ වෙන්නේ. 女の人と男の人が話しています。女の人は何を買いますか？山田さんの誕生日に何をあげますか？彼女は音楽が好きですから、CD をあげます。そうですか。じゃあ、私はコンサートのチケットにします。でも、コンサートに一人で行きますか？じゃあ、花かハンカチにします。どっちがいいと思いますか？どっちもいいですが、長く使うものがいいと思いますよ。そうですね。女の人は何を買いますか？ හරි.
ඔන්න දෙවෙනි ප්‍රශ්නේත් ඔයාලට ඇහෙන්නේ නැති. දැන් ඔයාලා උත්තරේ තෝරගෙනත් ඇති. දැන් අපි කතා කරලා බලමු ඔයාලා තෝරපු උත්තරේ හරිද කියලා. ඔන්න මේකේ මුලින්ම තියෙන්නේ අර කලින් එකේම වගේ තමයි ගෑනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් කතා කරගෙනවා. හැබැයි මෙයාලා මේ මොන හරි දෙයක් මිලට ගන්න තමයි කතා කරන්නේ. ප්‍රශ්නේ අහන්නේ ඔන්නනෝ හිතෝවා නනියෝ කයිමස්කා. ඒ කියන්නේ ගෑනු කෙනා මොනවද මිලට ගන්න කියලා තමයි අහන්නේ. යමත සන්නෝ තංජෝබිනි නනියෝ අගෙමස්කා. දැන් ඔන්න මෙයාලා යාළුවෙක්ගේ උපන්දිනයකට ගන්න දෙයක්. ඒ කියන්නේ මොනවද දෙන්නේ කියලා තමයි ගෑනු කෙනා අහන්නේ. ඊට පස්සේ පිරිමි කෙනා උත්තර දෙනවා කනෝජෝගා ඔංගකුගා සුකිදෙස් කරා සීඩීෝ අගෙමස්. ඒ කියන්නේ එයා කනෝජෝ කියන්නේ මේ ගෑනු ළමයෙක්ගේ උපන්දින. කැමදසන් කියන්නේ ගෑනු කෙනෙක්. එතකොට ඔන්න එයා මොනවටද කැමති? ඔංගකු වලට, සින්දු වලට. ඒ නිසා එයා මොනවද දෙනවා කියන්නේ? CD එකක් දෙනවලු. ඉතින් මෙන්න මේ පින්තූරේ CD එකක් තියෙනවා. හැබැයි මේ CD එක දෙන්නේ පිරිමි කෙනා. එහෙනම් අපිට ඒක උත්තරයට තෝරන්න බෑ. මොකද අපෙන් අහන්නේ ගෑනු කෙනා මොනවද මිලට ගන්න හදන්නේ කියලා. හරි. ඊට පස්සේ තියෙනවා සෝ දෙස්කා ජා වතෂි වා කොන්සර්ටෝ නෝ චිකෙට්ටෝ ni shimasu. කොන්සර්ට් එකක් කොන්සර්ට් එකක් බලන්න යන ටිකට් දෙනවලු. හරි. ඊට පස්සේ අන්න පිරිමි කෙනා කියනවා දෙමෝ කොන්සර්ටෝනි හිතොරිදේ ඉකිමස්කා. දැන් කොන්සර්ට් එකකට ටිකට් එකක් දුන්නට උපන්දිනේට තනියම යන්න පුළුවන්ද? ඒක ටිකට් එකක් විතරනේ දැන් දෙන්නේ. ඒකට තනියම යන්න පුළුවන්ද කියලා අහනවා. ඔන්න ඊට පස්සේ ආයෙ ගෑනු කෙනා ටිකක් කල්පනා කරලා කියනවා ජා හනාගා හංකචිනි shimasu. දොචිගා ඊතෝ මොයිමස්කා. ඔන්න ඊළඟට යෝජනාවක් කරනවා ගෑනු කෙනා මල් හරි ලේන්සුවක් හරි දෙන්න. එයා ඊට පස්සේ පිරිමි කෙනාගෙන් අදහස අහනවා මේ දෙකෙන් මොකක්ද හොඳ කියලා. දොච්චිමෝ ඊදෙස්කා නගක්කු සුකව මොනෝගා ඊතෝ මොයිමස්යෝ. මොකක්ද කියන්නේ? දෙකම හොඳයි කියලා හිතනවා. හැබැයි වැඩියෙන්ම මොකක්ද කියන්නේ? ටික කාලයක් නගක්කු සුකව මොනෝ. ඒක ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් දෙනවා නම් හොඳයි කියලා. දැන් මල් ටික කාලයක් පාවිච්චි කරන්න බෑ. ඊට පස්සේ ගෑනු කෙනා ඒක අනුමත කරනවා. කොහොමද අනුමත කරන්නේ? සෝදෙස්නේ. එහෙනම් මෙයා දෙන්නේ මොකක්ද? මල් පොකුරක් නෙවෙයි. එහෙනම් මොකක්ද දෙන්නේ? හංකචි එකක්. ඒ කියන්නේ ලේන්සුවක් තමයි යන්න හම්බ වෙන්නේ. එහෙනම් උත්තරේ මොකක්ද? 3 තමයි උත්තරේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මේක ඇවිල්ලා දැන් අපි මෙච්චර වෙලා කතා කරේ චිත්‍ර ආශ්‍රයෙන් තියෙන එකක් නේ. කියන්නේ රූප සටහන ආශ්‍රයෙන් තියෙන ප්‍රශ්න ටිකක් තමයි කතා කරේ. මේකෙදී ඔයාලට රූප සටහන් හම්බ වෙන්නේ නැහැ. මේකේ ඔයාලට දෙබස ඇහෙනවා. දෙබස ඇහෙනකොට ඔයාලගේ මුලින්ම මේකේ ප්‍රශ්නේ අහනවා. දැන් අපිට අර කලින් රූප සටහන් එකේදී ප්‍රශ්නේ දෙසරයක් ඇහෙනවනේ. මේකේදී අපිට ප්‍රශ්නේ දෙසරයක් ඇහෙන්නේ නැහැ. ප්‍රශ්නේ ඇහෙන්නේ එක සැරේයි. ඒ කියන්නේ රූප සටහන් එකේ මුලින්ම ප්‍රශ්නේ අහනවා. ඊට පස්සේ ආයෙ සම්පූර්ණ දෙබස ඉවර වෙලා තායි ප්‍රශ්නේ අහනවා. මේකේදී එහෙම වෙන්නේ නැහැ. මේකේ මුලින්ම ප්‍රශ්නේ අහනවා. මුලින්ම ප්‍රශ්නය අහලා ඊට පස්සේ පොඩි වෙලාවක් ඔයාලට හම්බෙනවා මෙන්න මේ මොන්දයි දෙකේදී තියෙන හිරඟන අක්ෂර වලින් තියෙන උත්තර 4 කියව ගන්න. ඒ උත්තර 4 කියවලා ඉවර වුණාට පස්සේ කියන්නේ ඒ හම්බෙන පොඩි වෙලාවේ ඔයාලා ටක් ගාලා උත්තර 4 කියවලා මොනවද මේක මේකෙන් කියවෙන්නේ මේක කියන එක පොඩක් ඔළුවේ තියා ගන්න. ඊට පස්සේ තමයි ඔයාලට සංවාදය ඇහෙන්නේ. ඊට පස්සේ තමයි ඔයාලට ප්‍රශ්නයට අදාළ උත්තරය තෝරගන්න වෙන්නේ. ඔන්න මොන්දයි නී තියෙනවා. අපි අහලා බලමු කොහොමද මොන්දයි නී කියන එක. 問題2。問題2では、はじめに、質問を聞いてください。それから話を聞いて、問題用紙の1から4の中から、一番いいものを一つ選んでください。 හරි ඔන්න මං කියපු කතාව තමයි මෙතන තියෙන්නේ. මොන්දයි නී. මොන්දයි නී දෙවා හජිමෙනි ශිත්සුමුන්を聞いてください. මුලින්ම ප්‍රශ්නය අහන්නලු. それから話を聞いて問題用紙の1から4の中から一番いいものを一つ選んでください. උත්තර තියෙනවලු 4ක්. ඒකෙන්一番いいものවැඩියෙන්ම ගැලපෙන එක
තෝරන්න තමයි ඔන්න තියෙන්නේ. හරි. අපි ඔන්න පටන් ගමු. ඒකේ ප්‍රශ්න ටික. 1番、男の人と女の人が話しています。男の人は夏休みに何をしますか？夏休みはどうしますか？ずっとアルバイトです。でも、旅行にも行きたいです。田中さんは？家族みんなで富士山に登ります。いいですね。でも、高いですから気をつけてくださいね。ええ。今、父と母が毎日走っていますよ。හරි. පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේදීත් මොකද වෙන්නේ? ගෑණි කෙනෙක් සහ පිරිමි කෙනෙක් අතර වෙන සංවාදයක් තමයි අපිට ඇහුනේ. ඉතින් මේකෙදී අපේ මුලින්ම ඔන්න ප්‍රශ්නේ ආවා. මුලින්ම ප්‍රශ්නේ ආවේ මොකක්ද? ඔතොකොනෝ හිතෝවා නත්සු යසුමිනි නනියෝ shimatsuka. නත්සු යසුමි එකේදී මොකද කරන්නේ කියලා තමයි අහන්නේ. ඔයාලට පොඩි වෙලාවක් හම්බුණානේ උත්තර හතර කියවන්න. හරි අපි දැන් බලමු මොනවද මේ උත්තර හතර තියෙන්නේ කියලා. පළවෙනි එකේ තියෙන්නේ අරුබයිතෝ shimas. අරුබයිතෝ කියලා කියන්නේ part time වලට. මේ part time කරනවා කියන එක තමයි තියෙන්නේ අරුබයිතෝ shimas. ඊට පස්සේ තියෙනවා යමානි නොබොරිමස්. යමානි නොබොරිමස් කියන්නේ කන්දක් නගිනවා. ඊට පස්සේ රියෝකෝ shimas. විනෝද චාරිකාවක් යනවලු. මයිනිචි හෂිරිමස්. හැමදාම ඇවිදිනවලු. හරි. අපි දැන් බලමු මොකක්ද මේකේ තිබ්බ දෙබස කියලා. නත්සු යසුමිවා දෝෂිමස්කා. මොන පිරිමි කෙනා අහනවා නත්සු යසුමික මොකද කරන්නේ කියලා. ගෑනු ළමයා කියනවා සුත්තෝ අරුබයිතෝ දෙස්. දෙමෝ රියෝකෝ නිමෝ ඉකිතයි දෙස්. එයා මොකද කරන්නේ? සුත්තෝ අරුබයිතෝ කියන්නේ දිගටම අරුබයිතෝ. නත්සු යසුමිකේම අරුබයිතෝ කරන්න තමයි එයා හිතාගෙන ඉන්නේ. ඒ වුණාට එයා කියනවා රියෝකෝ එකක් යන්නත් ඕන ඉකිතයි දෙස්. හැබැයි එයා හරියට මේක තීරණය කළා නෑ යනවා කියලා කියන්නේ නැහැ. යන්න ඕන කියලා තමයි කියන්නේ. එයාම අහනවා තනකසන්වා. එහෙනම් මේ කතා කරන පිරිමි කෙනාගේ නම මොකක්ද? තනකසන්. ඔන්න තනකසන් මොකද කරන්නේ කියලා අහනවා. කසොකු මින්නදේ ෆුජිසන්නි නොබොරිමස්. ඔන්න තනකසන් මොකද කියන්නේ? කසොකු මින්නදේ ෆුජිසන්නි නොබොරිමස්. පවුල හැමෝම එක්ක ෆුජි නගින්න තමයි එයා හිතාගෙන ඉන්නේ. එතකොට ගෑනු ළමයා කියනවා ඊ දෙස්නේ දෙමෝ තකයි දෙස් කරා කියච්චකත කුදසයි නේ කියනවා. හරිනේ. එතකොට මේකෙදි වෙන්නේ දැන් ගෑනු ළමයා නම් දිගටම කරන්නේ අරුබයිතෝ කරන එක. එහෙනම් පිරිමි ළමයා කිව්වා එයා පවුලත් එක්ක ෆුජිසන් නගිනවා කියලා. එහෙනම් මෙතන ෆුජිසන් කියන කතාවක් නෑ පුතේ. මොකක්ද තියෙන්නේ? යමානි නොබොරිමස් කියන එක. එහෙනම් උත්තරේ තමයි මොකක්ද? යමානි නොබොරිමස් කියන එක. මේ හතරවෙනි උත්තරේ නම් අපිට අයින් කරන්න පුළුවන් නේද? මොකද නත්සු යසුමි එකදී මේ හැමදාම ඇවිදිනවා කියන එක කරන්නේ නැහැ නේ. මයිනිචි හෂිරිමස් කියන එක. ඒකට අනිත් තුනත් එක තමයි ඇත්තටම අපිට මොකක්ද කියලා, කියන්නේ හරියටම ගැලපෙන උත්තරේ මොකක්ද කියලා හොයාගන්න වෙන්නේ. හරි, අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 2番、男の人と女の人が話しています。二人はどこで会いますか？明日の映画は1時からですね。じゃあ、映画の前に昼ご飯を食べましょうか。そうですね。じゃあ、駅で会いましょう。駅の近くにいろいろレストランがありますから。ええ、
デパートも近くにありますから、その中で食べてもいいですね。ああ、それがいいですね。そうしましょう。හරි. ඔන්න දෙවෙනි ප්‍රශ්නේදී අපෙන් අහන්නේ දෙන්නෙක් කතා කරනවා ගෑනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් මේ දෙන්නව හම්බ වෙන්නේ කොහෙදද කියලා. පුතාරිවා දොකොනි අයිමස්කා කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට මේකෙදි කතා වෙනවා අෂ්ටනෝ ඒගවා ඉචිජි කරා දෙස්නේ. ජා ඒගනෝ මයේ හිරුගොහන්නෝ තබෙමෂෝකා. මෙයාලා මේ ෆිල්ම් එකක් බලන්න තමයි යන්න හදන්නේ. මෙයාලා මොකද කියන්නේ? ෆිල්ම් එක පටන් ගන්න එකේ ඉඳලාලු. ඒ නිසා ෆිල්ම් එකට කලින් හිරුගොහන් දවල් ආහාරය ගන්න තමයි මෙයාලා කතා වෙන්නේ. අනේ ගෑනු ළමයාත් ඒක අනුමත කරනවා. සෝදෙස්නේ. ඊට පස්සේ පිරිමි කෙනා කියනවා ජා එකිදේ අයිමෂෝ. එහෙනම් ඔන්න අපිට උත්තරේ හම්බෙලා ඉවරයි. මොකද වෙන්නේ? එකියේදී දුම්රිය ස්ටේෂන් එකේදී තමයි හම්බ වෙන්නේ. ඔන්න එතකොට තියෙනවා එකිනෝ චිකාකුනි ඉරොයිරෝනා රෙස්තොරන්ට් ගාරිමස් කරා. මොකද හේතුව? දැන් එකියේදී හම්බුනාම මෙයාලට ඒ කියන්නේ එකිය ළඟ තියෙනවලු ඉරොයිරෝනා රෙස්තොරන්ට්. එක එක විදිහේ රෙස්තොරන්ට්. මොකද මෙයාලා ෆිල්ම් එක බලන්න කලින් හිරුගොහන් ගන්න තමයි කතා කරේ. ඊට පස්සේ තියෙනවා දෙපාතෝමෝ චිකාකුනි අරිමස් කරා සොනොනකාදේ තබෙතෙමෝ ඊ දෙස්නේ කියලා ගෑනු ළමයා යෝජනා කරනවා. දෙපාතෝ එකත් ළඟ තියෙන නිසා ඒක ඇතුළෙත් රෙස්තොරන්ට් තියෙනවලු. ඒකින් නම් කන එක හොඳයි නේද කියලා අහනවා. ඊට පස්සේ පිරිමි ළමයා කියනවා සරගා ඊ දෙස්නේ සෝෂිමෂෝ. හරි. දැන් මෙතන ස්ථාන කියවෙනවා දෙපාතෝ එක කියවෙනවා රෙස්තොරන්ට් එක කියවෙනවා එකි කියන ස්ථාන කියවෙනවා. හැබැයි පුතේ මෙයාලා මුලින්ම හම්බ වෙන්න කතා කරන්නේ. ඒ කියන්නේ මේ දෙන්න එකට හම්බ වෙන්නේ කොහෙදද? එකියේදී. ඒ කියන්නේ එතන කියනවනේ ජා එකිදේ අයිමෂෝ. ඒ කියන්නේ එකියේදී මුණ ගැහෙමු කියලා කියනවා. එහෙනම් මේකට උත්තරය මොකක්ද වෙන්නේ? එකි කියන එක තමයි උත්තරය වෙන්නේ. ඔයාලා දැන් මම මේකේ උත්තර හතර නම් කිව්වේ නෑ. දන්නව නේද? ඒගාකාන් කියන්නේ චිත්‍රපට ශාලාව. එකි කියන්නේ දුම්රිය ස්ථානය. රෙස්තොරන්ට් කියනකොට ආපන ශාලාව. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 3番。女の人と男の人が話しています。女の人は何を飲みますか？ごちそうさまでした。料理、とても美味しかったです。それは良かったです。飲み物は何がいいですか？コーヒー、紅茶、あとお茶があります。じゃあ、紅茶で。わかりました。ミルクはどうしますか？ミルクは結構です。わかりました。少し待ってください。හරි. ඔන්න මේකෙදී කලින් වගේම තමයි ගෑනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් කතා කරනවා. ප්‍රශ්න අහන්නේ අපෙන් ඔන්නනෝ හිතෝවා නනියෝ නොමිමස්කා. ගෑනු කෙනා මොනවද බොන්නේ? ඔන්න පළවෙනිටම කියනවා ගොචිසෝ සමාදෙෂ්ඨා. මේ ගොචිසෝ සමාදෙෂ්ඨා කියන වචනේ පාවිච්චි කරන්නේ කෑම කාලා ඉවර වුණාට පස්සේ. කෑම කාලා ඉවර වෙච්ච අවස්ථාවක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ගෑනු කෙනා උත්තර දෙනවා රියෝරි ඔයිෂිකත්තා දෙස්. එයා කියනවා කෑම රසයි. ඊට පස්සේ පිරිමි කෙනා කියනවා සොරවා යොකත්තා දෙස්. ඒක ගොඩක් හොඳයි. නොමිමොනෝවා නනිගා ඊ දෙස්කා. කෝහි කෝචා අතෝ ඔචාගා අරිමස්. ඊට පස්සේ අහනවා නොමිමොනෝ බොන්න මොනවද ඕනේ කියලා. එයා කියනවා එයාලා ළඟ තියෙනවලු කෝහි කෝචා ඔචා. හරි මේකේ තියෙනවා මේ මුලින් පළවෙනි එකේ තියෙන කෝහි කෝචා ඔචා. ඊට පස්සේ ගෑනු කෙනා උත්තර දෙනවා ජා කෝචාදේ. ඒ කියන්නේ මොකක්ද? එයා ඔන්න එහෙනම් නොමිමොනෝ එක තේරුවා. මොකද්ද? මේ දෙවෙනි උත්තරේ තියෙන කෝචා කියන එක තමයි තේරුවේ. එහෙනම්
මේකෙදි උත්තරය වෙන්නේ මොකක්ද? කෝචා. ඒ කියන්නේ දෙවෙනි එක තමයි උත්තරය වෙන්නේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 女の人が4番、病院で女の人が男の人に話しています。病院の部屋には何がありますか？トイレは部屋にはありませんが、すぐ近くにあります。シャワールームはトイレの隣です。好きな時に使ってください。部屋には小さい冷蔵庫がありますから、飲み物などを入れてください。病院の部屋には何がありますか? හරි. ඔන්න මේකේ ප්‍රශ්නේ අහන්නේ බියෝඉන්න හේයානිවා නනිගා ආරිමස්කා. ඒ කියන්නේ මේක හොස්පිටල් එකකදී වෙන කතා බහක්. මේකෙදි හැබැයි අපිට සංවාදෙදී ඇහෙන්නේ ගෑනු කෙනෙක් ඒ කාමරේ තියෙන දේවල් ගැන විස්තරයක් කරන එක. හරි. එයා කියනවා තොයිරේවා හේයානිවා අරිමසෙන්ගා සුගු චිකාකුනි අරිමස්. ඔන්න තොයිරේ රූම් එක ඇතුලේ නෑලු. එක තියෙන්නේ එතන රූම් එකටම ළඟින් තමයිලු තියෙන්නේ. ඊට පස්සේ කියනවා ෂවර් රූමුවා තොයිරනෝ තොනාරි දෙස්. ෂවර් රූම් එකත් තොයිරේ එකට ළඟලු තියෙන්නේ. සුකිනා තොකිනි සුකත්තේ කුදසයි. කැමති වෙලාවට පාවිච්චි කරන්නලු. ඊට පස්සේ කියනවා ඔන්න හේයානිවා චීසයි රේසෝකෝගා ආරිමස් කරා නොමිමනෝ නදෝ ඉරෙතේ කුදසයි. ඔන්න මේ කාමරේ තියෙන අය වලින් එයා අවසානෙටම කියනවා රේසෝකෝ එකක් තියෙනවලු. ඒකේ කැමති නම් නොමිමනෝ වගේ දේවල් දාන්න පුළුවන්ලු. එහෙනම් මෙතන අපිට දෙනවා පළවෙනි එකේ තොයිරේ, දෙවෙනි එකේ තියෙනවා ෂවා, තුන්වෙනි එකේ තියෙනවා රේසෝකෝ, හතරවෙනි එකේ තියෙනවා නොමිමනෝ. එහෙනම් මෙයා කියනවා මොකක්ද තියෙන දේවල් වලින් කියන්නේ? රේසෝකෝ එකක් විතරයි. එහෙනම් මේකේ උත්තරය වෙන්නේ 3. රේසෝකෝ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ලිස්නින් වල part 2 වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා part 1 බැලුවේ නැත්නම් part 1 එකත් බලලා ඒ වගේම part 2 එකත් බලලා ඔයාලගේ උත්තර කීයක් හරි ගියාද කියලා අපිට කමෙන්ට් එකකුත් දාන්න. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්. අපිව subscribe කරලා like එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න. ජාමතානේ